වචන තුල කියනවා එකපත අනා එකටම කෑ පෙර දවසේ. දැන් සමහර විට මේ සහෝදරය එනවා ඉඩමේ අයිතිය ඉල්ලගෙන. සමහර විට මේ සහෝදරයාට ඉන්න තියෙන්නේ මෙච්චරයි. අරගොල්ලන්ට ඉන්න තරක් තියෙනවා. හැබැයි ඒ සහෝදරයා තමන්ගේ බාල සහෝදරයාට හෙට ගැව්වත් කමක් නැහැ කියලා අයිතිවාසිකම ඉල්ලගෙන එනවා. මේ බාල සහෝදරයා කියනවා මේ ගීතය තුළ එකපත අනා එකටම කෑ පෙර දවසේ. මේ පොඩි කාලේ ළමයින්ට නේ එක බත්පත අලලා අම්මා කවන්නේ. එක ධන පොඩුවෙන් කිරි ටික මේ හැම දරුවෙකුටම දුන්නේ. එක මව් කුසෙන් මේ හැම දරුවෙක්ම වැදුවේ. නේද? එච්චර ආදරේ එකට බත් ටික කවලා එකට බත් ටික කාලා hina වෙනවා දුවලා පෙන්නලා සෙල්ලම් කරපු අතීතය මතක් කරනවා. ඔබට මීට කලින් කිව්වා දරුවෝ පුංචි කාලේ ඕන තරම් රණ්ඩු වෙනවා නේ. නමුත් ඒම ඒගොල්ලෝ වෛරයක් විදිහට තියාගන්නද නැහැ. තව සුළු මොහොතකින් යාළු වෙනවා. හැබැයි ඒ දරුවෝම ලොකු වුණාට පස්සේ රණ්ඩු වෙනකොට කතාව වෙනස්. ඊට පස්සේ වෛර බඳිනවා. ඊට පස්සේ තමන්ගේම සහෝදරයට විරුද්ධව ඉතින් අයිති කරගන්න මිනිස්සු පොඩි වින කරනවා. අනවින කරනවා. නැත්නම් අනවින කරනවා. අපි දැන් ඒක කොහොමද?
පැනලා ගියපු දවසක් තමන්ගේ බත් ටික හිර වුණා කන්න බැරුව. ඒ තරම් ලොකු සහෝදර බැඳීමක් තිබුණා. තමන්ගේ අනිත් සහෝදරයට මොකක් හරි වෙනකොට අනිත් සහෝදරයට ඒක දරා ගන්න බෑ. ඒ තරම් ලොකු බැඳීමක් කුඩා කාලයේදී සහෝදර සහෝදරින් අතර තියෙනවා. නමුත් ලොකු වෙනකොට වෙනස් වෙනවා. මෙයා අහනවා එහෙම හිටපු අපි ඇයි උඹ මේ වීපෑලකට විරසක වෙන්නේ? අද දෙවිලා හෙට නැති වෙන ඉඩක් කෑල්ලකට ඇයි උඹ මේ මරාගන්නේ? ඇයි උඹ මේ දකලන්නේ? දැන් මේක අරගෙන පුළුවන්. සමහර වෙලාවට කසාද බැන්දට පස්සේ පිළිඳෑවරු තමන්ගේ ස්වාමියාව මරාගෙන කන්න හදනවා. යමන් ගිහිල්ලා අරක ඉඳපන් නැත්තම් ඕක අයිති කර ගන්නවා. මිනිහා ගෑනිට කියනවා පලා ගිහිල්ලා ඉල්ලපන් අම්මගෙන් නැත්තම් හම්බෙන්නේ නැහැ ඕක. මල්ලි ගන්නවා. මේමනේ කියන්නේ. හරිනේ. ඔයා යන්න ගිහිල්ලා සුදු අල්ලගන්න කිව්වොත් තේරෙන්නේ නැහැ. කොහොම නෙවෙයි ඔයගොල්ලෝ ගෙදරදී කතා කරන්නේ. ගෙදරදී කියන්නේ ඵලයන් යකෝ ගිහිල්ලා ඕමත් නෙවෙයි තව සිංහල හොඩියේ වචන ටික දාලා පල ගිහිල්ලා අල්ලගනු. නැත්තම් ඕක හම්බෙන්නේ නැහැ මල්ලි තලියයි. දැන් මේකට මරා ගන්න උන්ගේ ගෙවල් වල උන්ට සතුටක් තියනවද? ගෙදර සතුටක් තියනවද? නෑ. හැමදාම මරා ගන්නවා. ඒ ගෙදර සතුටකුත් නෑ අර ගෙදර සතුටකුත් නෑ. එහෙටත් ගිනි මෙහෙටත් ගිනි. ගිනි දෙන අයට ගිනි හම්බෙනවා. ඉතින් මරා ගන්නවා. ගේ ඇතුලේ හැමදාම නිදි පැතුරේදී හැමත ගිහිල්ලා නිදා ගන්න නෑ සනසීමක් නෑ ගේ ඇතුලේ මරා ගන්නවා. අවසානයේ දන්නෙ කාලේ ගෙවිලා ගිහිල්ලා මැරිලා යනවා. නේ? දැන් මේ ටික අපිට තේරෙන්නේ නෑ. එන්න සම්පිකාරය. සදේ බලාපොරොත්තුව මේක ඝන අන්ධකාරයේ විනාශ කරන එක නෙමෙයි. සද භායන්නේම මේක ආලෝකමත් කරන්න. නේ? ඉරට සපතු දෙයන්යේ දලුනෑම සදට සපතු ගනනුර ඇයි මේ මහ පොළොවකට නඩුවම ගියාගන්නේ? ඇයි මේ මහ පොළොවකට අපි මරාගන්නේ? කියවගන්නේ? ඔබ ගිහිල්ලා බලන්න උසාවියක කොච්චර ඉඩම් නඩු දේවල්ද කියලා. ඒ ඉඩම් නඩු දාලා තියෙන වැටි හරියක් මේ අල්ලපු ගෙදරින් ඇවිල්ලා. තමන්ගේම සහෝදරයෝ. තමන්ගේම මිනිස්සු. හැබැයි මම ඔබට මීට කලින් කිව්වා වගේ මේ ලෝකේ සීනක් කර දෙවල් නැහැ. අපිට සදාකාලිකව අල්ලලා තියාගන්න පුළුවන් කිසි දෙයක් මේ පොළවේ නැහැ. අපිට අයිති කියලා හිතලා අපිටයි කියලා හිතාගෙන ඉන්න, මගේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයවත් අපිට අයිති නැහැ. මේ මනුෂ්‍ය ශරීරයත් අපි යම් දවසක දාලා යන්න ඕනේ. ඒ නිසා වැදගත් වෙන්නේ
ඒ සියල්ලකට වඩා අපි අපේ සහෝදර සහෝදරියොත් එක්ක මේ ලෝකයේ අනෙක් මිනිස්සුත් එක්ක පුළුවන් තරම් සාවධානයෙන් සමගියෙන් ප්‍රේමයෙන් එකට ජීවත් වෙන එක අපි නිසා ඒ කොටසම අපි නැවත ගයමු. එනිසා දැන් ඔබ මේ වගේ අල්ලගෙන නම් ඉන්නේ අතහැරලා දාන්න වැඩක් නෑ. ඔබට ලැබෙන දේ ලැබේ. ඔබට ලැබෙන්න තියෙනවා නම් දැන් ඒක අනිවාර්යෙන් ලැබෙන. එනිසා ලැබෙන දෙයක් නිසා අනුන්ගේ දෙයක් නිසා අපි මිනිස්සු තරහවනා කරන වැඩක් නෑ. අද අපේ රටවල් අතර යුද්ධ ඇති වෙන්නේ නැත්නම් මේ මහා බලවට නේ මේ කොටස අපේ කියලා මේක අපේ කියලා අපි බලා ගන්නවා. රටවල් ගහ ගන්නවා, යුද්ධ කරනවා. මේ හැම දෙයක් තුළම මිනිස් ජීවිත නැති වෙනවා. මේ මහා බල වෛද්‍ය කරගන්න. නමුත් අවසානයේ උරුමනේ කල්ලු විතරයි. අපේ රටගත්තා යුද්ධයෙන් ලැබෙන දේවල් වලින් අපිට අද මෙනෙහි කරන්න තියෙන්නේ මොනවද? ආපස්සට ඇරිලා දුක. අපි කොච්චර සතුටක් කියලා හිතුවත් ඒ දවස ගොඩක් මිනිස්සුන්ගේ වේදනාව වෙන දවස. තමන්ගේ සහෝදරයෝ නැති වෙච්ච, තමන්ගේ දරුවන්ව හිමි වෙච්ච, දරුවන්ට තාත්තලා නැති වෙච්ච, මහා අමිහිරි අත්දැකීම්, අම්මලා නැති වෙච්ච අමිහිරි අත්දැකීම්. ඒ නිසා යුද්ධය කියලා කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. අද ඊශ්‍රායල් වල වෙන රටවල් වල යුද්ධ තියෙනවා. පුංචි දරුවෝ වලින් බට කනවා අපි දකින වීඩියෝ වල. මේක සුන්දර නෑ. ඒ නිසා අපේ උත්සාහය තියෙන්නේ මේ සියලු ජාතීන් සියලු මිනිස්සුන් එකට එක්කාසු කරන්න ඕනේ කියලා, සමගි කරන්න ඕනේ කියලා අපි බෙර දරන්නේ ඒ නිසායි. හැම මිනිස්සෙක්ම එකට වාඩි වෙන්න ඕනේ කියලා අපි මේ උත්සාහ කරන්නේ ඒ නිසායි. ඇයි? මේ ලෝක ජීවිත හැම මිනිස්සෙක්ම අපේ සහෝදරයෝ. නේ? මොන ජාතියක වුණාගෙන හිටියත් අපි හැමෝම සහෝදර සහෝදරියෝ. ඒ නිසා අධිෂ්ඨාන අපේ ජීවිත තුළ තියෙනවා. මේ වචනේ තුළ කියනවා ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියන පාඩය තුළ මෝසස්ගේ මුළු විවස්ථාවම සම්පීඩනය වෙනවා කියලා පවුලතුමා කියනවා. ඒ ප්‍රේමය අනිත් මනුෂ්‍යයට ඊර්ෂ්‍යා කරන්නේ. ප්‍රේමය අනිත් මනුෂ්‍යයාට වැරදක් කරන්නේ නැහැ. ප්‍රේමය හැමතිස්සෙම ඉවසිලිවන්තයි, කරුණාවන්තයි.
ප්‍රඥාවන්තයි. එනිසා මම නැවතත් දේව වචනය තුළට එනවා. ඒ දේව වචනය තුළ අපි අද කතා කරපු කොටස ඔබ ඔබේ සහෝදරයාට ඔබ වෛර කරනවා නම් ඔබේ පෙනෙන සහෝදරයාට වෛර කරනවා නම් නොපෙනෙන දෙවියන් වහන්සේට ඔබට ප්‍රේම කරන්න බෑ.